අද මම කියලා දෙන්න හදන්නේ කප්ලර් භාවිතා කරන හැටි. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කප්ලර් එක. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කප්ලර් එක. මේ තියෙන්නේ අපි 2D 1M nozzle වලට භාවිතා කරන කප්ලර් එක. මේ තියෙන්නේ කප්ලර් එක. දැන් මේ කප්ලර් භාවිතා කරන එකේ වාසිය තමයි අපිට මේ වගේ පයිපින් බෑග් එකකට මේ කප්ලර් එකක් දැම්මට පස්සේ නොසල් එක අවශ්‍ය නැත්නම් මේ නොසල් එක අයින් කරලා අපිට වෙන නොසල් එකක් දාගන්න පුළුවන්. අපි හිතමු දැන් අපි මේකට එක පාටක් දැම්මා කියලා. මේකට අපි රෝස පාට වගේ දැම්මා කියන්නකෝ අයිසිං එක. එතකොට දැන් අපිට රෝස පාට වෙන නොසල් එකක් පාවිච්චි කරන්න ඕනොත් මේ කප්ලර් නොදැම්මොත් මේ අයිසිං බෑග් එකම අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් කප්ලර් එකක් දැම්මහම අපිට පුළුවන් මේ අයිසිං බෑග් එකටම අර නොසල් එක පාවිච්චි කරන්න. මම දැන් කියලා දෙන්නම් කොහොමද කප්ලර් භාවිතා කරන්නේ කියලා. මේ තියෙන පයිපින් බෑග් එක අපි දැන් මේ කප්ලර් එක වෙන් කරගෙන මේ කොටස මේ පයිපින් බෑග් එකට ඇතුල් කරනවා. අපිට මෙතනට තමයි මේ හඳුන්වන්නේ. එතකොට අපිට මේ කොටස අතලා ඉවත් කරන්න වෙනවා. දැන් මම මෙතනින් කප්පා ඉවත් කරනවා. මේ කොටස කැපෙන්න ඕන නැත්නම් අපේ අයිසිං ප්‍රමාණය එන්නේ නැහැ. තියෙන්නේ ඔය බලලා ඒ කොටස කපලා අයින් කරන්න. 1M nozzle එක දාගන්න වෙන්නේ මෙහෙම දාලා මේ විදිහට අනිත් මේ තියෙන අනිත් කප්ලර් එක මේක විදිහට දාලා බලන්න කොතනින්ද අපි මේක මෙතන තියෙනවා මේන දාරේ ඔයගලන්ට පේනවා මෙතනින් තමයි මේක මෙතන තියෙන දාරෙන් තමයි අපි කපලා ඉවත් කරගන්නේ දාරේ. වැඩි කපා ගන්න එපා. එතකොට වැඩියට පයින්න බලනවා. ඒක හන්ද අවශ්‍ය ප්‍රමාණයට කපලා ඉන්න කරලා. දැන් අපි බලමු කොහොමද මේ පයිපින් බෑග් එකකට අයිසිං පුරව ගන්න කියලා. මම ඔයගලන්ට පුළුවන් මෙහෙම පුරව ගන්න. වැදගත්ම දේ මේකේ එයා බබල්ස් තියෙනවා නම් ඒවා අයින් වෙන විදිහට අපි තද කර ගන්න ඕනේ. නැත්තම් අපි අයිසිං කරගෙන යනකොට ඒ යා බබල්ස් තියෙන තැන් වලින් අයිසිං එන්නේ නැහැ. අයිසිං නෙමෙයි එතනින් පිට වෙන්නේ වාතය. එතකොට අපේ අයිසිං එක හරියට පයිප් වෙන්නේ නැහැ. මේ විදිහට අයිසිං පුරවගෙන අපිට දැන් මෙහෙම පුරව ගත්තාම ඕගලන්ට පුළුවන් ඕන නොසල් එකක් මේකට යූස් කරන්න. තියෙන එක අයින් කරලා එතකොට එකම කලර් එක වෙන වෙන නොසල් වලින් අවශ්‍ය වුණාම අපිට පයිපින් බෑග් මාරු කරන්න ඕන වෙන්නේ නැහැ. නොසල් එක මාරු කරලා මේක ගන්න පුළුවන්. මේ විදිහට
එයා බබල්ස් නැති වෙන්න හොඳට මේක මේ ටයිට් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට හොඳට එයා බබල්ස් ටික අයින් වෙන විදිහට මේක ටයිට් කරගන්න. ඒක ඔයගොල්ලන්ට පහසුයි. නැත්නම් සැරින් සැරේට අයිසින් එක පයිප් වෙන්නේ නැති වුනහම අර වායු බුබුලු පිට වුනහම එතන හරියට පයිප් වෙන්නේ නැවත නැවත ඔයගොල්ලන්ට ඒක ගලවලා අයින් කරලා ආයි පයිප් කරන්න වෙනවා. ඒක හන්ද මේ විදිහට කරගන්න. මේ විදිහට පුරව ගත්තාම මේ විදිහට හොඳට නවා ගන්න. එතකොට අයිසින් එක එළියට එන්නේ නැහැ. මේ විදිහට නවාගෙන අවශ්‍ය අයිසින් ප්‍රමාණය පුරවගෙන නොසල් වලට තියාගන්න පුළුවන්. අයිසින් බෑග් එකක් අතේ හැම වෙලාවෙම තියෙන්න අපේ අතේ තියෙන රස්නෙට අයිසින් ටික දිය වෙන්න ගන්නවා. ඒක හන්දා අපි හුඟක් වෙලාවට එක දිගට අයිසින් කරනවා නම් අපේ අත අයිස් වතුර එකක වගේ පොඩ්ඩක් දාලා තියන්න ඕනේ. නැත්තම් ඒ අයිසින් එක දිය වෙන්න බලනවා. ඔයගොල්ලන්ට පෙනේ තව ටිකකින් මගේ අයිසින් එක එහෙම අතේම තියෙනකොට දිය වෙන හැටි. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හැම වෙලාවෙම අලුත් එක්කෙනෙක් නම් මේ විදිහට අයිසින් බෑග් එක අතට අල්ල ගන්න පුරුදු වෙන්න. මේ අල්ලට තියලා මේ විදිහට මිටමලව ගන්න. අපි අයිසින් කරනකොට හැම වෙලාවෙම අපි අයිසින් බෑග් එක නැත්නම් නොසල් එක තියෙන ආනතිය අනුව තමයි මේක මේ අයිසින් එක පයිප් වෙන විදිය තීරණය වෙන්නේ. අපි අංශක 90ක් උසට දැන් ඕගොල්ලෝ බලන්න මම මේක තිබ්බේ අංශක 90ක් උසට. එතකොට මේ වගේ තරුවක් තමයි මේකෙන් පයිප් වෙන්නේ. ඊට පස්සේ මම මේ අංශක 45ට වගේ තියලා පයිප් කරනවා බලන්න. එතකොට එන්නේ වෙන ඩිසයින් එකක්. අපි ඒ පයිප් කරන ප්‍රමාණය එකම ප්‍රමාණය වීමකට තමයි මේක මේ ලස්සන්ට පයිප් වෙන්නේ. අපි ගොඩක් වෙලා ඒක ප්‍රෙස් කරගෙන හිටියොත් ඒකේ වැඩි ප්‍රමාණයක් අයිසින් එළියට එනවා. ඒක හන්ද එකම ප්‍රමාණයෙන් පයිප් කරගන්න ටිකක් අතුහුරු කරගන්න. එතකොට අපිට තේරෙනවා මේකේ පයිප් වෙනකොට මේ ප්‍රමාණය ඇති. ඊළඟ එකට යන්න ඕනේ. එහෙම කියලා. මේකේ අපි ගන්න ආනතිය අනුව තමයි ඔය බලන්න දැන් මම 90 අංශක 90 කෝණයක් හිටින විදිහට තමයි තියලා අර තරුව පයිප් කරේ. අංශක 45ට තමයි අර බෝඩර් එක පයිප් කරේ. දැන් බලන්න අනිත් එක මම පයිප් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අර මේ විදිහට බෝඩ් එකටම යා කරලා ඒ කියන්නේ බෝඩ් එකෙන් උස්සන්න නැතුව තියලා මම බෝඩ් එකක් පයිප් කළා. එක එක ඩිසයින් අපිට මේ වයින් පයිප් කරගන්න පුළුවන්. පොඩ්ඩක් අතහුරු වෙන්න විතරයි තියෙන්නේ. ඕගොල්ලන්ට මේවා පේනවා ඇති. පොඩ්ඩක්වත් ක්‍රැක් වෙලා නැහැ. අයිසින් එක එහෙම තියෙන්න ඕන. ක්‍රැක් වෙනවා නම් අයිසින් එක ඝන වැඩි. මේ දාර නියමාකාරයෙන් පේන්නේ නැත්නම් අයිසින් එක දිය වැඩි. දැන් මේ අයිසින් එක හරියට තිබුණට තව ටිකක් වෙලා යනකොට මගේ අතේ රස්නෙට මේක දිය වෙන්න ගන්නවා. ඕගොල්ලන්ට ඉස්සරහට පෙනෙයි මේක දිය වෙනවා ටිකක් වෙලා යනකොට. එතකොට අපි කරන්න ඕනේ හැම වෙලාවෙම අපේ අත් දෙක අයිස් වතුර එක පොඩ්ඩක් දාලා අරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට දැන් ඔයගොල්ලන්ගේ කේක් එක අයිසින් කරනකොට මේ වගේ පාටක් ඔයගොල්ලන්ට නොසල් දෙකකින් පාවිච්චි කරන්න තිබුණොත් තියෙන වාසිය තමයි මේ කප්ලර් වලින් හඳුන්වලා දෙන්නේ. දැන් අපි මේ නොසල් දාමු. මේවා එකක්වත් නම්බර්ස් තියෙන නොසල් නෙමෙයි. මේවා එච්චර හොඳ හයියක් ඇත්තෙත් නෑ. නිකම්ම මේවා තැලෙනවා. ඒක හන්දා මේවා හොඳ නොසල් නෙමෙයි. සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට ගන්න පුළුවන් පොඩි පොඩි නොසල් જાති ඕන තරම් තියෙනවා. මම මේවා තමයි ඔයාලට දාලා පෙන්නන්නේ.
මේවා මම බොහොම සුළු ගණන් වලට අරගත්ත නොසල් ආසාවට දැක්කහම අරගන්න ඒවා. මමත් ගෙදර ගෙනහලා තමයි මේවා මොන වගේ ඩිසයින් දාන්න පුළුවන්ද කියලා බලන්නේ. දැන් බලන්න එක එක ඩිසයින් අපිට පුළුවන් හැම වෙලාවෙම ඒ ඩිසයින් එක තීරණය වෙන්නේ අපි අයිසින් බෑග් එක අවශ්‍ය පෘෂ්ඨයට අල්ලන තියෙන ආනතිය මත තමයි. අනිත් එක අපි ඒක ප්‍රෙස් කරන ප්‍රමාණය හැටියට මේ තියෙන්නේ. මේ ඔය මං අලුතෙන් ඔයගලන්ට පෙන්නපු නොසල් එකේ මේ නම්බර්ස් නැහැ. මම ආසාවට අරගත්ත නොසල්. මේකේ පාට දෙක තුනක් කලවම් කරලා ගත්තා නම් ඇත්තටම ලස්සනයි. බෝඩර් එකකට හැම ලස්සනට තියෙනවා. පේනවා ඇති ඔයගොල්ලන්ට. හැම නොසල් එකක්ම පාවිච්චි කරන ආකාරය අනුව තමයි තමන්ට ඕන නොසල් එකක් ඕන ක්‍රමයකට පාවිච්චි කරන්න පුළුවන්. එක ඩිසයින් එකක් කියලා නෑ. තමන් අල්ලන විදිය තමන් ඒක දෙන ප්‍රෙෂර් එක අනුව එක එක ඩිසයින් වෙනස් වෙනවා. ඕගලන්ට තේරෙනවා ඇති මේ තියෙන මම මේ පෙන්නපු සෙට් එක. මේකෙත් තියෙනවා එක එක જાති ලොකු ගණන් නෑ. මේවා රුපියල් 200යි වගේ ගණන් තමයි මේ තියෙන හැම එකක්ම. එනසල 5ක් 6ක් තිබුණා. ඒ ඔක්කොම රුපියල් 200යි 250යි වගේ තමයි. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ බෝඩරයක් දාන්න පුළුවන්. දැන් ඩෝල් කෙනෙක්ගේ ෆ්‍රොක් එකකට වගේ මේ ඩිසයින් එකක් යන්න පුළුවන්. නැත්තම් බෝඩර් එකකට පේනවා ඇති ඔයගොල්ලන්ට මේ තියෙන්නේ නොසල් වලින් දාන්න පුළුවන් ඩිසයින්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අයිසින් එක ටිකක් දිය වෙලා. මොකද මගේ අතේ රස්නෙට ඒ අයිසින් එක දිය වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ නොසල් එකක්. විවිධ නොසල් තියෙනවා. දැන් ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි. ගොඩක් ගණනුත් නැහැ. ඔයගලන්ට අංක කරපු නොසල් ගන්න පුළුවන්. ඕනම කේක් බඩු කඩේක ඔයගලන්ට අංකේ කියලා ගන්න පුළුවන්. සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ගොඩාක් නොසල් ඒවයි අංක එක්කම තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය නොසල් එක එතකොට අරගන්න පුළුවන්. අංක කරපු නොසල් ඇත්තටම පොඩ්ඩක් ඝනකම තියෙනවා. සාමාන්‍යයෙන් ඒක හැලෙන්නේ නෑ. දැන් මේ වගේ හොඳ නැති මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අපි රුපියල් 100කට 150කට ගන්න නොසල් දෙක තුනක් තියෙන සෙට් වල තියෙන ඒවා ඒ තහඩුව ගොඩාක් තුනී. එතකොට ඒක පරිස්සමේ පාවිච්චි කරන්න ඕන, හොදන්න ඕන. පොඩ්ඩක් එහා මෙහා වෙනකොට ඒක හැඩේ වෙනස් වෙනවා. අපි අංක කරපු නොසල් එහෙම නෑ. ඒවා පොඩ්ඩක් ඝනකමයි. ඒවෙන් හොඳට පයිප් වෙනවා. ඒක අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේවා අල්ලන ක්‍රමයේ අනුව තමයි එක එක ඩිසයින් එන්නේ. මම මේ අංශක 90කට තියලා තමයි මේක පයිප් කරන්නේ. මේ අංශක 90ට පයිප් කරාම එන්නේ මලක් වගේ. මේක ඊට වෙනස් කියන්නේ අංශක 45ට ගත්තොත් එක විදිහකට එන්නේ. අපි ගොඩක් වෙලාවට බෝඩර් එකක් පයිප් කරනකොට අංශක 45ට අල්ලලා තමයි පයිප් කරන්නේ. මේ තියෙන්නේ විවිධ නොසල්. ඕගලන්ට එක එක අංක වලින් ගන්න පුළුවන්. ඕගලන්ට මොකක් හරි අවශ්‍ය වුණොත් ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලලා නොසල් තෝරගන්න පුළුවන්. ඒවා අංක කරපුවා ඕනම කේක් බඩු කඩේක තියෙනවා. දැන් ඔයගලන්ට මේ පේන්නේ 2D නොසල් එකෙන් මේ කරන නිර්මාණ.
මම අද මේ කියලා දෙන්නේ කප්ලර් භාවිතා කරාම අපිට තියෙන වාසිය අපිට නොසල් එක අයින් කරලා ඒකට නැවත නොසල් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මම මේ අද ඔයගලන්ට කියලා දෙන්නේ. මේ තියෙන්නේ ෂෙල් බෝඩර් එක ලොකු එක. ඒකත් ඔයගොල්ලෝ අල්ලන ක්‍රමය අනුව තමයි බෝඩර් එක තීරණය වෙන්නේ. මම මේ අංශක 45ට ඇල්ලුවාම එන විදිය මේ තියෙන්නේ බෝඩ් එකටම අල්ලලා බෝඩර් එකක් දැම්මහම එන විදිය. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති කොහොමද කප්ලර් භාවිතා කරන්න කියලා. මට ඕනේ එකම පයිපින් බෑග් එකකින් නොසල් කීපයක් භාවිතා කරලා ඔයගලන්ට කොහොමද අයිසින් එකක් කේක් එකක් අයිසින් කරගන්නේ කියන එක අවබෝධයක් දෙන්න. ඒක තමයි මම මේ කප්ලර් ගැන අවබෝධය දුන්නේ ඔයගලන්ට. නැත්තම් ඔයගලන්ට වෙන වෙනම අයිසින් බෑග් වලට අයිසින් පුරව ගන්න වෙනවා. ඊට වැඩිය ලේසි අපි මේ කප්ලර් භාවිතය ඒ ගැන අවබෝධයක් දෙන්න තමයි මම අද මේ පාඩම අරගෙන ආවේ. මම හිතනවා ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති කියලා. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු.